මියන් රාජා සහ බුරුම රාජා යනු පෙරහැර සංස්කෘතිය වෙනුවෙන් මහගු සේවයක් ලබා දෙන ඇතුන් දෙදෙනෙකි. ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැර මංගල්‍යයේ නියත දෑල සහයකීන් දෙදෙනා වන අතර දැනට පෙරහැරේ මගුල් ඇතුට දෑල සපේන මෙරට පළපුරුදුම ඇතුන් දෙදෙනාවේ. අද අපි කතා කරන්නේ ඔවුන් දෙදෙනා පිළිබඳවයි. දෙව්පුර ඇතෙකි කුඹුදාසයකි දිගදල අටකි සංගැපකි වැව්පුකුණුදකි සංසිය ගැනකි එක පොකුණතකි මලකි. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේතුමා වන ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් එවකට මියන්මාරයේ රාජ්‍යනායිකා වූ අවුන්සා සුකී මැතිනියගෙන් ඇතුන් දෙදෙනෙක් පරිත්‍යාග කරන ලෙස විශේෂ ඉල්ලීමක් කර තිබේ. ඒ ඉල්ලීමට අනුව අවුන්සා සුකී මැතිනිය විසින් 2007 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවට ඇතුන් දෙදෙනෙක් පූජා කරන ලදී. මියන්මාරයෙන් ඇතුන් දෙදෙනා පූජා කළ බැවින් එක් ඇතකුට මියන් රාජා ලෙසද අනික් ඇතුට බුරුම රාජා ලෙසද නම් තබන ලදී. ඇතුන් දෙදෙනා එක සමාන ශරීර ලක්ෂණ පෙන්නුම් කළත් වර්ණයෙන් මදක් වෙනස්වීම නිසා මියන් රාජා ඇතු සුදු ඇතා ලෙසද බුරුම රාජා ඇතු කළු ඇතාද යන අන්වර්ථ නාමවලින් හඳුන්වනු ලබයි. සුදු ඇතා සහ කළු ඇතා බොහෝ දුරට එක හා සමාන ශරීර ලක්ෂණවලින් යුක්ත වේ. වර්තමානයේ වන විට දල යුගලද යම්තාක් දුරට සමානාකාරයෙන් පිහිටා ඇති අතර බුරුම රාජා ඇතුගේ එක් දල මත අනිත් දල පිහිටා තිබේ. මියන් රාජා ඇතුගේ දල යුගලයේ වම් දලයට මදක් ඉහළින් දකුණු දලය පිහිටා තිබේ. බුරුම රාජා ඇතු 2016 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරක සධාතුක කරණුම් වහන්සේ වැඩම කරවා ඇත. මියන් රාජා 2026 වර්ෂයේදී ශ්‍රී දළදා මාලිගාවේ ඇසල පෙරහැරක සධාතුක කරණුම් වහන්සේ වැඩම කරවා ඇත.